හායි good morning. ඔයාලා හැමෝම සතුටින් සනීපෙන් ඉන්නා නේද? ඉතින් මට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා මාස දෙකකින් විතර. මම චුට්ටක් වැඩවලට හිර වෙලා හිටියේ. ඒක නිසා මට මේ ටිකේ vlog ගේන්න බැරි වුණා. ඉතින් ඉස්සරලාම කියන්නකෝ ඔයාලා හැමෝම පරිස්සමට සතුටින් ඉන්නා නේද? ඉතින් මේ vlogs ගේන්න බැරි වුණෝ මාස දෙක ඇතුළත මම පොඩි වැඩකුත් පටන් ගත්තා අලුතෙන් මගේම කියලා. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්නකෝ මම ඒකේ විස්තරත් ඔයාලට ටිකක් කියන්නම්. ඉතින් මේ මගේ නිවාඩු දවසක්. අද මම ටිකක් උදේම හැරිලා මගේ මේ ඇඳ අස් කරගත්තා. මේ දවස්වල ඉතින් උදේ 6 වගේ වෙනකොටත් හොඳටම එළිය වැටලානේ තියෙන්නේ. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. ඉතින් මේ දවස්වල අවුව සැරයිනේ. ඔයාලා හැමෝම වතුර බොන්න, පොඩි ළමයින්ටත් වතුර දෙන්න. ඉතින් ඔයාලගේ අවට සත්තු ඉන්නවා නම්, කුරුල්ලෝ ඉන්නවා නම්, බල්ලෝ පූසෝ ඉන්නවා නම් එයාලටත් වතුර පොදක් හරි දෙන්න. ඉතින් අපි මේ යන්න හදන්නේ අද මේ මා කුඹුර යනවා. මේ අර 7 waves කියලා කඩයක් තියනනේ. ඒකට යනවා තෝසෙ කන්න. මං ගොඩක් දවස් ඉඳන් කියව හිටියා බබා එක්කත් තෝසෙ කන්න ඕනි කියලා. එතන තෝසෙ හරිම රහයි. ඒක නිසා ඉතින් මේ එතනට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් තියන ඔක්කොම සුකුරුත්තන් ටික ඉතින් මූණෙයි ඇස්වලයි තොල්වලයි දාගන්නවා. එහෙම නැතිනම් අපි නේද? මගේ කොණ්ඩේ නම් චුට්ටක් වගේ වැවිලා කියලායි මට හිතෙන්නේ. මම දැන් නිතරම තෙල් ගානවා. කොණ්ඩේ ගොඩාක් යනවා. ඒ වුණාට නිතරම වගේ මම තෙල් ගානවා. ඔයාලගෙත් කොණ්ඩේ යනවා නම් පොල් තෙල් ටිකක් ගාලා පොඩ්ඩක් මසාජ් කරන්නකෝ. එතකොට අඩු වෙනවා. ඉතින් දැන් අපි මේ යන්න ලෑස්ති වෙලා ඉන්නේ. මගේ බර්ත්ඩේ එක තිබ්බනේ 8 වෙනිදා. ඉතින් මට ඒකේ වීඩියෝ එකක්වත් ඔයාලට ගේන්න බැරි වුණා. පුළුවන් නම් කියන්න බලන්න මට දැන් වයස කීයක් විතර ඇතිද කියලා කමෙන්ට් කරගෙන යන්න. මෙන්න මේ පර්ෆියුම් එක නම් හරිම සුවඳයි. හැබැයි ටික වෙලාවයි තියෙන්නේ ඒත් සුවඳයි. ඉතින් මම ඔයාලට වැඩක් පෙන්නන්නම්කෝ. මෙන්න මේක මගේ බර්ත්ඩේ එකට හම්බ වෙච්ච gift එකක් මගේ යාළුවෙක්ගෙන්. ඉතින් මම හිතුවා ඉතින් මේක දැන් අන්බොක්ස් කරන්න ඕනි කියලා. ගොඩාක් දවස්නේ හම්බ වෙලත් 8 වෙනිදා හම්බ වුණේ. වීඩියෝ එක කරද්දි 25. ඉතින් මේ දැන් ඔන්න අන්බොක්ස් කරා මම. ඇත්තටම මේ පර්ෆියුම් එක සුවඳයි. ඉතින් යාළුවටත් thank you කියන්නානේ මගේ බර්ත්ඩේ එකට gift එකක් දුන්නට. හිමයක්ද මේ ඔබෙන් ලද සෙනේ ආත්මයම මේ ඔබට මෙන්න මෙයාට නම් කොච්චර පර්ෆියුම් ගහුවත් මදි. පර්ෆියුම් එකක් ගහනවාදී මුළු ඇඟපත පුරාම ගහනවා ඒක ඉවර වෙනකම්ම. ඉතින් අපි දැන් මේ බස් එකට නැග්ගා මා කුඹරට යන්න. බබාට බයිට් පැකට් එකක් ඕනේ කියලා ඒකත් අරන් දුන්නා. ඒකත් රහයි වතුර තිබහයනවා ඒක කෑවට පස්සේ. ඉතින් බලමුකෝ අපි 7 waves එකට ගිහිල්ලා ඒකේ තෝසෙ තිබ්බද කියලා. හිමයක්ද මේ ඔබෙන් ලද සෙනේ අපි දැන් මේ මාකුඹර හයිවේ ස්ටෑන්ඩ් එකෙන් බැහැලා 7 waves එකට යන ගමන් සෙනගනන් ටිකක් හිටියා. අම්මෝ ළමයි මේ දවස්වල නම් අවුව මාරම රස්නේ. ඉතින් ඔයාලා නිතරම වතුර බොන්න. නැත්තම් මේ පැවිල්ලට අපිට මොනවා වේවිද කියන්න බෑ. ඉතින් ගිහිල්ලා වාඩි වුණාට තෝසෙ තිබ්බේ නෑ ළමයි. කරන්න දෙයක් නෑ. ඒ ගිහිපු නිසා නාසිගුරන් එකක් කාලා ආවා. මට ඉතින් ඒකේ ෆොටෝවත් වීඩියෝවත් මං ගත්තේ නැහැ. මං ඔයාලට කිව්වානේ මම පුංචි බිස්නස් එකක් පටන් ගත්තා කියලා. මම අලුතෙන් ක්ලෝතින් බිස්නස් එකක් පටන් ගත්තා. ඒකේ විස්තර මම තාම TikTok එකේ විතරයි දාලා තියෙන්නේ. ඉතින් කොටුවේ ආවා අපි
මගේ ක්ලෝතින් බිස්නස් එකට උවමනා කරන බඩු වගයක් අරගන්න. මම ඔයාලට බිස්නස් එකේ විස්තරත් ඉදිරියට වීඩියෝස් වලින් අරගෙන එන්නම්. අපි දැන් තමයි ගෙදර ආවේ. ඉතින් අපි කොටුවේ ගියා ඊට පස්සේ මේ තෝසෙ කන්න ගිහිල්ලා ඊට පස්සේ කොටුවේ ගියා. මම පෙන්නන්න මොනවද තෝසෙ තිබුණේ නැහැ. ඔව් තෝසෙ තිබුණේ නැහැ. අපි මේ නාසි බුරාන් එකක් කාලා ආවේ. මම පෙන්නන්නම් ඔයාලට කොටුවේ ගිහිල්ලා මොනවද ගත්තේ කියලා. බිස්නස් එකට මෙන්න මේ හැංගර්ස් ඕනි වෙලා තිබ්බා. මෙන්න මේ ටික ගත්තා. අනෙකට මෙන්න මේ පවුච් එක ගත්තා. ඒක ලස්සනයි නේ හරි කියුට්. මුලින් ඉතින් ගොඩක් ගත්තේ නැහැ 20යි ගත්තේ. ඊට ඇවිදලා ආවේ මහන්සි දැන් නා ගන්න ඕනි ඉක්මනට. මේ තමයි මගේ දවස අවසානයේ මං කරන්න ආසම දේ. ඒ තමයි මගේ බුදු පියාණන් වහන්සේට බුදු පහන තියන එක. තියලා ගාත කියලා වඳින එක තරම් මට දවසේ සැනසීමක් ලැබෙන වෙන දෙයක් නම් නැහැ. ඔයාලත් කරන්න වෙලාවක් නැහැ කියලා නම් ඉන්න එපා. එක දවසක් ඔයාලා කරලා බලන්න හිතට පුදුම සැනසීමක් ලැබේවි. එක දවසක් කරලා බලන්න. මට පූජා කරන්න මල් නම් නැහැ. හැමදාම වගේ මල් නැහැ. මොකද මං ඉන්නේ පැත්තේ මල් ගස් අඩු නිසා. ඉතින් දැන් මේ හදන්නේ තේ එකක් බොන්න මහන්සියට. එහෙනම් ඉතින් අද වීඩියෝ එකත් ලස්සන ඇති කියලා මං හිතනවා. ඔයාලට දිගටම වීඩියෝ අරගෙන එනවා. මාව සබ්ස්ක්‍රයිබ් කරලා, කමෙන්ට් කරලා, ෂෙයා කරලා මට සපෝට් එකක් දෙන්න යාළුවනේ. එහෙනම් ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි.